ඔබ නැවතත් එකතු වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි. අද අප සමග සාකච්ඡාවට එකතු සිටින්නේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා. මන්ත්‍රීතුමනි, පසුගිය දවස්වල මේ ත්‍රස්තවාදයේ පිළිබඳ බිය නැවතත් මේ සමාජගත වුණා. මේ සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට ප්‍රයත්නයක් තියෙනවා කියලා. ඔබ මේ කොහොමද දකින්නේ? මම හිතන්නේ ඒක අපේ සමාජය තුළ බරපතල විදියට අවධානයට යොමු නැහැ. නමුත් කිසියම් විදියකට මේ උතුරේ සිදුවෙන සිදුවීම් දෙස වඩා සමීපව අපි නිරීක්ෂණය කරන්න ඕන. මොකද මෙවැනි මේක ප්‍රාථමික අවස්ථාව වෙන්න පුළුවන්. මොකද LTT ත්‍රස්තවාදයේ එහෙම නැත්නම් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ බිහිවීමේදී ආරම්භකාවදී පෙන්눔 කරපු ලක්ෂණ මේ අවස්ථාවේදීත් පෙන්눔 කරමින් තිබෙනවා. රජයට පොඩි මේ චෝදනාවක් එනවා නේද? උතුරේ තියෙන යම් යම් ලිහිල් කිරීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා කියලා. නෑ, මම කියන්නේ උතුරේ විතරක් නෙවෙයි. පොදුවේ ගත්තම අද ලෝකේ හැම රටක්ම තමන්ගේ රටේ ජාතික ආරක්ෂාව තමන්ගේ ප්‍රමුඛතා ලයිස්තුවේ පළවෙනි තැනට ගන්නවා. ඒක අය කිසිවිටකත් ඇමරිකා එක්සත් ජනපදය ගත්තත්, මහා බ්‍රිතාන්‍යය ගත්තත්, රුසියාව ගත්තත්, චීනය ගත්තත් මේ හැම රටක්ම ජාතික ආරක්ෂාව කියන එක, රටක ආරක්ෂාව කියන එක ප්‍රමුඛ කාරණයක්. ඒක වුන් ලිහිල් කරන්නේ නැහැ. ඒක ගැන පුරෝකථනය කරනවා, සැලසුම් කරනවා, කොතනින්ද තර්ජනය එන්න පුළුවන්, රට ඇතුළෙන්ද බාහිරින්ද ඕන තැනක. දැන් මේ අපි කියන්නේ LTT එකෙන් විතරක් නෙමෙයි තර්ජනය තියෙන්නේ. අද ලෝකේ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙන විවිධ ත්‍රස්තවාදී ව්‍යාපාර තියෙනවා. ISIS එක තියෙනවා, තලිබාන්ලා ඉන්නවා, අල් කයිඩා එක තියෙනවා, විවිධ ඉස්ලාමීය සංවිධාන තියෙනවා. ඒ වගේම සම්පූර්ණ මේ අරාජිකවාදී ක්‍රියාත්මක වෙන යම් යම් කණ්ඩායම් ඉන්නවා. එතකොට එවැනි කණ්ඩායම් ඕන මොහොතක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ත්‍රස්තවාදේ එන්න පුළුවන් උතුරෙන් විතරක් නෙමෙයි. ඒක පාතාල ලෝකෙනුත් එවැනි කණ්ඩායම් හිසොසොන් දැන් පසුගිය මාසය ඇතුළත විතරක් T56 10කට ආසන්න ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා පාතාල ලෝකයේ ඇතුලේ. එතකොට එවැනි කණ්ඩායම් ඕනම දෙයක්කට පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද අවශ්‍ය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කියන්නේ මේ රට පුරාම හමුදා කඳවුරු දාගෙන ඉන්න ඕන, උතුරේ හැමතැනම හමුදා කඳවුරු දාගෙන ඉන්න කියන එක නෙමෙයි. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒව ශක්තිමත්ව පවත්වාගෙන යනවා. කිසියම් විදියකට එක සිදුවීමක් ඇති සම්පූර්ණයෙන්ම මේ සමාජ දේශපාලන චිත්‍රය වෙනස් කරන්න. ඒ වගේම රටේ සාමකාමී පරිසරය බිඳ වැටෙන්න. දැන් මේ දකුණු ආසියාවේ හැම රටකම ත්‍රස්තවාදී ප්‍රහාර සිදු වෙනවනේ. නමුත් ලංකාව ඔබ හිතනවාද වර්තමානයේ අපේ රට තුල ආරක්ෂාවෙන් ප්‍රශ්නයක් තියෙනවද කියලා? මම හිතන්නේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියන එකේදී විශේෂයෙන්ම දැන් මේ දරපු උත්සාහයන් ව්‍යර්ථ කරන්න සමත් වීම ඇතුලේ අපේ ආරක්ෂක හමුදා ශක්තිමත්ව ඉන්නවා කියන එක නෙපෙන්නේ. දැන් LTT සංවිධානයේ යුදමය වශයෙන් පරාජය කරාට පස්සේ ගෝපිගේ නායකත්වයෙන් නැවත වතාවක් උන් සන්නද්ධමේ අරගලයකට මුල පිරුවා. ඒ අවස්ථාවේදී අපිට පුළුවන්කම ලැබුණා ඒක සම්පූර්ණයෙන් ව්‍යර්ථ කරන්න. ඒවකට හිටපු හමුදාපතිවරයා දයාරත්නායක මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනා මැදිහත් වෙලා ඒක ව්‍යර්ථ කරා. එතකොට තවත් අවස්ථා ගණනාවක් ඇති වුණා. එතකොට ඒවා අපිට පුළුවන්කම ලැබුණා පරාජය කරන්න. ඒකෙන් පේනවා අපේ හමුදා බුද්ධ්‍යංශ, පොලිස් බුද්ධ්‍යංශ, ඒ වගේම තස්ත්‍ර විමර්ශන කොට්ටාසය නිරන්තර සෝදිසියෙන් විමසිල්ලෙන් ඉන්න. ඒ නිසා තමයි සුමන්දිරන් ඝාතන තැත ව්‍යර්ථ කරන්න පුළුවන්. ඒක ගැන අපි සතුටු වෙන්න ඕන. අපි කියන්නේ මේක කිසිදු ආකාරයේ දේශීය හෝ විදේශීය බලපෑමකට යටත්ව මේ තියෙන අපේ ආරක්ෂක දල ලිහිල් කරන්න හොඳ නැහැ. දැන් සමහරු කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා. හරි? ත්‍රස්තවාදයේ උතුරෙන් විතරක් නෙවෙයි ඉන්න පුළුවන්. ඒක වෙන විදියකට එන්නත් පුළුවන්. ඒක නිසා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කාලීනව අදට ඔබින විදියට අවශ්‍ය වෙනස්කම් කරලා සංශෝධනය කරන ශක්තිමත් ත්‍රස්ත විරෝධී පනතක් අපිට අවශ්‍යයි නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් මේ තියෙන සාමාන්‍ය සිවිල් නීතිය යටතේ නිලන්ත අපි යම් කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් යම් කිසි සිද්ධියකට සම්බන්ධව ਉਹ පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. දැන් අපි යම් කිසි කෙනෙක් සැලැස්ම සාස් කරලා ඒ පිළිබඳ තොරතුරු හොයන්න අඩුම වශයෙන් දවස් 3ක් වෙන්න පුළුවන්, සමහරට මාසයක් වෙනවා, මාස 3ක් තියාගන්න වෙන්න පුළුවන්. ඒකට ඒකට අවශ්‍ය නීතිමය රැකවරණයක් තියෙන්න ඕන. ඒ අදාළ ආයතන වලට සහ ඒ සඳහා කටයුතු කරන නිලධාරීන් ඒක අවශ්‍යයි. දැන් සමහරු කියනවා
තස්ත්‍ර විමර්ශන කොට්ටාසෙත් වහලා දාන්න කියලා. මේක අවශ්‍ය නැහැ. දැන් තස්ත්‍ර විමර්ශන කොට්ටාසෙ මගින් මේතෙක් කරගෙන ආපු කටයුතු සහ මේ වෙනකන් තස්ත්‍රවාදී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයෝ අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමා සමහරු වශයෙන් අදහස් කරේ කවුද? නෑ දැන් සමහර රාජ්‍ය නොවන සංවිධාන ඒ වගේම මේ සිවිල් සංවිධාන මානව හිමිකම් සංවිධාන සමහරු මේක සිහින ලෝකවල ඉඳගෙන යම් යම් යෝජනා අදහස් ඉදිරිපත් කරනවා. දැන් මේවා ඇත්ත වශයෙන්ම ලෝකේ ඇත්ත තේරුම් ගන්න ඕන. ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒක නිසා අපිට අවශ්‍යයි මේ රටේ අපි මේ විශාල වන්දියක් ගෙවලානේ මේ සාමය උදා කරගත්තේ. දැන් මේ දකුණු ආසියාවේ කොහෙද මේ ත්‍රස්තවාදී කටයුතු ඉන්දියාවේ ත්‍රස්තවාදී කටයුතු වෙනවා නම් සිංගප්පූරුවට ත්‍රස්තවාදී තර්ජන තියෙනවා නම් පාකිස්තානයට තියෙනවා නම් ඇෆ්ගනිස්තානයට තියෙනවා නම් මැලේසියාවට තියෙනවා. ඉතින් ලංකාව මේ විදිහට ආරක්ෂා කරගන්න එක ආර්ථිකමය වෘද්ධිය අපි බලාපොරොත්තු වෙනවා නම් ආර්ථික සංවර්ධනය කරා මේ රට ගෙනියන්න නම් සාමය අනිවාර්යෙන් දේශපාලන සාමය පවත්වා ගන්න ඕන. එතකොට දේශපාලන සාමය බිඳ වැටෙනවා යම් කිසි සිදුවීමක. ඔබ හිතන සුමන්දිරන් ඝාතන ප්‍රයත්න සාර්ථක වුණා නම් අද ලංකාවේ දේශපාලන චිත්‍රය සම්පූර්ණයෙන්ම මේ මොහොතේ වෙනස් වෙනවා. නේ? ඉතින් ඒක නිසා අපි කියන්නේ මේක අනිවාර්යයෙන්ම පවත්වා ගන්න ඕන. සමහරු කියනවා මේ හදිසි නීතිය සම්බන්ධයෙන් දැන් ඇවිල්ලා තියෙන යෝජනාවක්. සමහර කට්ටිය මේ යුරෝපීය රටවල් සතුටු කරන්න හරි එමෙන්න යුරෝපයෙන් ලැබෙන යම් ආර්ථික සහන බලාපොරොත්තු මේ අපේ රටේ නීති වෙනස් කරන්න. සාක්ෂි ආඥා පනත දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න, හදිසි නීතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අභිමතය සහ පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් හදිසි නීතිය සම්මත කරා. දැන් මේක 3න් 2කට දැම්මොත් මොකද වෙන්නේ? කවදාවත් කරගන්න පුළුවන් වේද? බැරි වෙනවනේ. ඉතින් අන්න ඒ වගේ මේ සමහර දේවල් ප්‍රායෝගික නැති දේවල් යෝජනා කරනවා. ඉතින් ඒක නිසා උතුරේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕන. විශේෂම විග්නේශ්වරන් මහමැතිවරයා මුලින්ම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට විරුද්ධ විශාල වෛරයක් පැතිරෙව්වා. අපේ හමුදාව උතුරෙන් ඉවත් විය යුතුයි කියලා. ඊළඟට ඔවුන් බෞද්ධ විරෝධයක් මතු කරා. සිංහල විරෝධයක් මතු කරා. සිංහලෙන් උතුරේ පදිංචි කරන්න බෑ කිව්වා. ඊළඟට කිව්වා බෞද්ධ විහෙර විහාරස්ථාන ඉදි කරන්න බෑ. ඒවා සංවර්ධනය කරන්න බෑ කියලා බෞද්ධ විරෝධය. ඊළඟට ඔවුන් ගෙනාවා මම දැක්කා මේ දකුණේ රා උතුරට එපා කියලා. හරි? ඒ කියන්නේ මොකද්ද මේ ආර්ථික බෙදුම් වාදයක්. ඊළඟට දකුණේ බඩු උතුරට එපා කියනවා. දැන් මේ එන්නේ මොකටද? නිහන්ත දැන් මේ තත්ත්වයක් එක්ක අපි විශේෂයෙන්ම මේ විග්නේශ්වරන් මහමැතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඔහු අපි හිතුවා මධ්‍යස්ථ මැදහත් දෙමළ නායකයෙක් විදියට බුද්ධිමත් කටයුතු කරයි. ඔහු හිටපු විනිසුරුවරයෙක්. නීතිය දන්නවා, ව්‍යවස්ථාව දන්නවා, රටේ සිදුවෙච්ච මේ ත්‍රස්තවාදයේ තියෙන බියකරු ස්වභාවය, ඒකෙන් දෙමළ සමාජයේ මොනතරම් ඛේදවාචකීට මොන මේ සියල්ලම දන්න කෙනෙක් ඔහු. නමුත් ඔහු අද මේ හැසිරෙන ආකාරය අතිශයින්ම මේ කනගාටුදායකයි අපිට. ඉතින් ඒක නිසා මේකෙන් නැවත වතාවක් දෙමළ සමාජයේ විශාල ඛේදවාචකයකට ගමන් කරන්න පුළුවන්. ඔවුන් නැවතත් මේ දක්කගෙන යන්න හදන්නේ පරණ මාවතේම අර ප්‍රභාකරන් ගෙන ගිහපු මාවතේම. දැන් ওই විදිහටම තමයි මේ අපපිල්ලේ අමෘතලිංගම්ලා කටයුතු කරේ. ඒ වගේම යෝගේශ්වරන්ලා කටයුතු කරේ. ඒකේ අවසාන කෙලවර වුණේ මොකක්ද? දෙමළ සමාජයේම සියවස් ගණනාව පස්සට තල්ලු කරා. දැන් අපි පැහැදිලිව කියන්න ඕන දෙමළ සමාජයේ නැවත වතාවක් මේ ජාතිවාදයට, බෙදුම්වාදයට, ගෝත්‍රවාදයට දක්කගෙන යන්න එපා. දෙමළ සමාජයට අහිමි වුණු ඒ ජයග්‍රහණ නැවත ඒ සමාජයට සමාජීය වශයෙන් ආර්ථිකමය වශයෙන් ලබා ගන්න අවස්ථාව සලසන එකයි කරන්න ඕන. එහෙම නැත්නම් ආපහු බෙදුම්වාදයට, ජාතිවාදයට දක්කන එක නෙවෙයි. සිංහල විරෝධයක්, බෞද්ධ විරෝධයක්, මුස්ලිම් විරෝධයක් මතු කරන එක නෙවෙයි උතුරෙන් කළ යුත්තේ. මේ රටේ මහා සමාජයත් එක්ක මුසු වෙලා ඉස්සරහට යන එක. ඒ නිසා අද දෙමළ සමාජයේ ඇතුලේ පැහැදිලිව මම කියනවා මේ වෙලාවේ දේශපාලන නායකත්වය සඳහා බලාරගලයක් ඇති වෙලා තියෙනවා. සම්බන්ධන් මෙතුමාගේ පසු ඊළඟට කාටද දෙමළ සමාජයේ නායකත්වය? අන්නේ සඳහා ඇතිලා තියෙන බලාරගලයේදී ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක නොවන LTT ජාලය උපයෝගී කරගනිමින් නායකත්වයේ තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරන කණ්ඩායමක් දෙමළ සමාජය තුළ ඉන්නවා. මන්ත්‍රීතුමනි මම මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහුවා. දැන් යුද්ධය ඉවරලා අවුරුදු 8ක් පවන යනවා. මයි මාසෙට. මේ අවුරුදු 8 තුළදී රටක් වශයෙන් අපි උතුරට හෝ නැගෙනහිරට
ඒ යුද්ධෙන් බැටකාපු මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ට කළාද අපි? ඇත්ත වශයෙන්ම මේ මිනිසුන්ට මං හිතන්නේ අවුරුදු 30ක් තිස්සේ යුද්ධෙන් බැටකාලා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණාපකාරයෝ බවට පත් වෙලා හිරකාරයෝ බවට පත් වෙලා ඔවුන් හිටපු ඒ කාලකන්ණි තත්ත්වයෙන් අපේ ආරක්ෂක හමුදා තමයි ජීවිත පූජා කරලා 26000ක් අපේ හමුදාව ජීවිත පූජා කරලා තමයි ඔවුන්ට මේ නිදහස ලබා දුන්නේ. ඒ නිදහස මුළු රටටම ලැබුණා. විශේෂයෙන්ම දෙමළ සමාජයට ලැබුණේ මේ නිදහස. ඒක නිසා දෙමළ සමාජයේ ඇත්ත වශයෙන්ම ණයගැති ඔවුන්ට මේ ලැබිච්ච නිදහස. ඒක නිසා මේ නිදහස ඇතුලේ දැන් ඊළඟට දෙමළ සමාජයට අපි විශාල සංවර්ධනයක් ගෙන ගියා. යටිතල පහසුකම් සංවර්ධනය කරා කඩලා බිඳලා දාපු පාලම් බෝක්කු රේල් පීලි මේවා ඔක්කොම හැදුවා, ගොඩනැගිලි හැදුවා. දැන් ඒ සමාජයට අපි කියන්නේ සිංහල සමාජයත් එක්ක මහා සමාජයත් එක්ක මුසු වෙලා මේ සංවර්ධන ප්‍රතිලාභ හිමි කරගනිමින් රටක් විදියට අපි එකට යන්න තීරණය කරන්න ඕනේ. එහෙම නැතුව ඔවුන් බෙදිලා යන්න උත්සාහ කරොත් මං හිතන්නේ ඔවුන්ට ඒකෙන් කිසිදු සුගතියක් අත්පත් වෙන්නේ නැහැ කියන එකයි අපේ අදහස. ඒ වගේම අපි ඔවුන්ට කියන්න ඕන හැබැයි මේ රටේ මහා සමාජය බොහෝම කාරුණිකව කල්පනා කරන්නේ සංහිඳියාව සහනශීලීත්වය අගයන සමාජයක්. හැබැයි ඔවුන් නැවතවතාවක් මේ ත්‍රස්තවාදයට බෙදුම්වාදයට යොමු වෙනවා නම් ඉතින් ආපහු සියවසක් හරි මේ සමාජයේ සූදානම් ඒ බෙදුම්වාදයේ ත්‍රස්තවාදයේ පරාජය කරන්න සටන් කරන්න. ඒ ත්‍රස්තවාදයට ආපහු යටත් වෙන්න සූදානම් නැහැ. බලය බෙදීම කියලා හරි පෙඩරල් දෙන්න හරි රටේ ඒකීයභාවය නැති කරන්න හරි කවුරු හරි යෝජනා කරනවා නම් මං හිතන්නේ ආපහු අපේ සමාජයේ තෙන්ට යන්න සූදානම් කියලා. නමුත් මන්ත්‍රීතුමනි අපි හිතනවා මාධ්‍යවේදීන් විදිහට අපි හිතනවා උන්ට ආර්ථිකමය වශයෙන් විශේෂයෙන්ම අපි දන්නවා LTT එකේ හිටපු සමහර සමාජිකයෝ තාම ආර්ථිකමය වශයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන බැරි වෙලා තියෙනවා. අන්නේ හිඩස නේද මේ ත්‍රස්තවාදයට පනපවන්න උත්සාහ කරන පුද්ගලයන් ඔය යම් කණ්ඩායම් අතපවන්නේ. දැන් මෙහෙමයි දැන් 12600ක් ඉන්නවා LTT සමාජිකයෝ අපි සමාජගත කරලා. එතකොට ඒ අයට ආදායම් මාර්ගයක් නැහැ. ජීවත් වෙන්න ඔවුන්ට රැකියාවක් නැති වෙන්න පුළුවන්. දැන් ඒ අයට යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන එක දෙමළ දේශපාලන නායකින්ගේ වගකීමක්. ඒක නිසා තමයි ඔවුන් බලය ඉල්ලුවේ. ඒ නිසා උතුරු පළාත් සභාව පිහිටවල තියෙනවා විපක්ෂ නායක ධූරය හොබවනවා මන්ත්‍රීවරු 14 දෙනෙක් ඔවුන්ගේ ඉන්නවා. ඔවුන් උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ජනතා නියෝජිත විදිහට ඒ කාර්යභාරය ඉෂ්ට කරනවද? ඒ මන්ත්‍රීතුමනි අපිට රටක් වශයෙන් ඒ විදිහට බලන්න බැරි. මේක මුළු රටේම ප්‍රශ්නයක්. ඔව් රටක් විදිහට අපි බලන නිසා තමයි උතුරට අපි විදුලිය දුන්නේ, ජලය දුන්නේ, පාලම් ටික හැදුවේ, බෝක්කු ටික හැදුවේ, ඒ වගේම රේල් පාර හැදුවේ, විනාශ කරපු ත්‍රස්තවාදී විනාශ කරපු ඒ ජීවිත නැවත ගොඩනගන්න විශාල මිලක් දකුණේ මහා සමාජය ගෙවලා තියෙනවා. හරි? ඉතින් ඒක අපි ඉදිරියටත් කරන්න. හැබැයි අද ඉල්ලන්න ඕන අපිට බලය දෙන්න ෆෙඩරල් දෙන්න කියලානේ උතුරට කර්මාන්ත ඉල්ලන්න. උතුරේ තරුණයන් ලක්ෂයකට රැකියාව දෙන්න කියලා ඉල්ලන්න. හරි? කංකසන්තුරේ එහෙම නැත්නම් කිලිනොච්චියේ මුලතිව්වල මන්නාරමේ කර්මාන්ත ඇති කරන්න කියන්නේ. කුෂි කර්මාන්තය දියුණු කරන්න කියන්නේ. අධ්‍යාපනය දියුණු කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. එතකොට එවැනි ආර්ථිකමය යෝජනාවලියක් උතුරේ දේශපාලන නායකින්ගෙන් ඇවිල්ලා තියෙනවද මේ දක්වා? ඔබ අහලා තියෙනවද කොතැනකවත් සම්බන්ධන් මැතිතුමා හරි කවුරු උතුරේ තරුණයන්ට රැකියාව ප්‍රශ්නයක් තියෙනවද? මේ උතුරේ තරුණයන්ට රැකියාව දෙන්න කර්මාන්ත හදන්න කියලා දෙනවා. නෑ ඉල්ලන්නේ මොකද්ද? බලය බෙදන්න ෆෙඩරල් දෙන්න කියන එක. එතන තියෙන්නේ මොකද්ද? එතන තියෙන්නේ සිංහලව පදිංචි කරන්න එපා කියන එකයි කියන්නේ. පන්සල් හදන්න එපා කියන එකයි කියන්නේ. එහෙම නැතුව කොතැනකවත් ඒ අය කියන්නේ අපිට කර්මාන්ත හදලා දෙන්න. ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න අපේ. දීවර කර්මාන්තේ නගා සිටවන්න. ඉන්දියාවෙන් ඇවිල්ලා දීවර සම්පත් ටික කොල්ල කාගෙන යන එක නතර කරලා දෙන්න කියලා. එහෙම ඉල්ලීම් නෙවෙයි නිලන්ත එන්නේ. මේ ඔක්කොම එන්නේ ඔවුන්ගේ අර පටු ජාතිවාදී බෙදුම්වාදී සමහර වෙලාවට ඊළම්වාදී අරමුණුත් එක්ක ගැට ගැහිච්ච ඉල්ලීම් ප්‍රමාණය තමයි ඉස්සරහට එන්නේ. ඔවුන්ගේ සමාජීය ආර්ථිකමය ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ඔවුන් කටයුතු කරලා නැහැ. විශේෂයෙන්ම අපි කියන්න ඕන උතුරු පළාත් සභාව දැන් අවුරුදු කීයක් වෙනවද? මේ වෙනකොට අවුරුදු 5කට කිට්ටු වෙන්න යනවා. හැබැයි මේ අවුරුදු 5 ඇතුළේ ඒ කට්ටිය මොනවද කරලා තියෙන්නේ? දීපු මුදල් ටිකවත් හරියට වීදම් කරලා නැහැ. දීපු මුදල් මධ්‍යම රජයෙන් වෙන් කරපු මුදල් ටික ඔය කියන විග්නේශ්වරන් මැතිතුමාට උතුරේ දෙමළ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන්, ඔවුන්ගේ ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන්, ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එහෙම අසමත් නායකයන්ට තියෙන එකම තුරුම්පුව ඔය ජාතිවාදය, බෙදුම්වාදය සහ ගෝත්‍රවාදය.
අපේ සාකච්ඡාව නිමා කිරීමට පෙර මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. රජය නිසි මාර්ගයට ගැනීමට ජාතික හෙළවුරුමේ කාර්යභාරය කුමක්ද? අපි මේ මොහොතේ කිසිවිටකත් ආණ්ඩු පෙරලන්න අපි කතා කරන්නේ නැහැ. අපිට අවශ්‍යයි රටේ නායකින් දෙදෙනා අතර ඊටාම ශක්තිමත් බැඳීමක්, සම්මුතියක්, එකඟතාවයක් අවශ්‍යයි. මේ වෙලාවේදී වැදගත් වෙන්නේ කතිකාමයේ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට නායකින් දෙදෙනා සාකච්ඡා කරලා ඒ සම්බන්ධයෙන් හොඳ එකඟතාවයකින් කටයුතු කරන්න ඕන. ඒ වගේම මේ පක්ෂ දෙක ඇතුළෙම ඉන්නවා මේ පක්ෂ දෙකේ සමගිය නුරුස්සන. හරි? මේ එකඟතාවයේ මේ සම්මුතිය පිළිබඳව සැකයෙන් බලන කණ්ඩායම් ඉන්නවා. ඒක නිසා කරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් දෙන්න අතර ඊටාම හොඳ සම්බන්ධීකරණයක් අවශ්‍යයි ප්‍රශ්න සම්බන්ධයෙන්. එකඟතාවයකින් කටයුතු කරන්න ඕන. ඒ තුලින් පමණයි මේ තියෙන අර්බුදය පියමන් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපි අතර ඇති කරගත්ත මේ සම්මුතිවාදී ආණ්ඩුවේ යම්කිසි දෙදරීමක් සහ ආතතියක් ඇති වුණොත්, සීතල යුද්ධයක් ඇති වුණොත්, දැන් මම හිතන්නේ ඔබ කියන විදිහට සීතල යුද්ධයක් මේ මොහොතේ පවතිනවා. එවැනි සීතල යුද්ධයක් ඇති වුණොත් ඒකේ වාසි ලබා ගන්න වෙන කවුරුවක්වත් නෙවෙයි අපි අර ජනවාරි 8 වෙනිදා පරාජයටපත් කරපු ඒ දූෂිත බලවේග, ඒ අවස්ථාවාදී බලවේග මේ ජාතිකත්වයට, දේශප්‍රේමයට මුවා වෙලා නැවත වතාවක් මේ රටේ බලය අල්ල ගැනීම සඳහා ඉතාම කෑදර විදියට කල්පනා කරන ඒ දුෂ්ට විසකුරු බලවේගය තමයි මේකෙන් ප්‍රයෝජන ගන්න. ඒක නිසා මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉන්න හැම മന്ത്രിවරයෙකුටම ඇමතිවරයෙකුටම වගකීමක් තියෙනවා මෙතෙන්දී ඊටාම සංයමයෙන් ඉවසීමෙන් කටයුතු කරමින් මේ ප්‍රශ්න එකින් එක විසඳා ගනිමින් निराකරණය කර ගනිමින් ඉදිරියට යන්න. ස්තුතියි මන්ත්‍රීතුමනි. අද අප සමග එක්වයේ පළාත් සභා මන්ත්‍රී ජාතික හෙළවුරුමේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා. අප පැය එකහමාරකට ආසන්න කාලයක් රටේ විවිධ ගැටලු, දේශපාලනික සහ ආර්ථික කරුණු පිළිබඳ සාකච්ඡා කළා. ලබන සතියේත් රාත්‍රී 9ට ඔබ එක්වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා RTV මැදිරියේ සිට පෑලියගොඩ. ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්.